තූතන්ඛාමුන්ගේ ශාපය 7 වන කොටස සුසානයේ ඛේදවාචකය ආරම්භය මෙම වීඩියෝ පෙළෙහි මුල් කොටස් නැරඹුවේ නැත්නම් මෙතෙක් කතාව දැනගැනීමට එම වීඩියෝ නරඹන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ගජමිතුරා YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. රජවරු සිය ධනස්කන්ධය විටෙක සංගවා තැබුවා. ඒ මතු දිනක ස්වකීය ප්‍රයෝජනය උදෙසාම මිස මතු පරපුරකට දායාද කිරීමේ අරමුණකින් නොවේ. එවන් විශාල වස්තු සම්භාරයක් අභිමුව තමා අතිශයින් විශ්වාස කරන්නා කැදවා ඔහුට ඒ පිළිබඳ තෘෂ්ණාව උපද්දා ඒ වහා ඔහු මරා දැමීමෙන් අදාළ පුද්ගලයා බහිරවයෙකු වී ඒ රකිතේ තෘෂ්ණාවෙන් බරිත රජදරුව විශ්වාස කළා. මුහුදු කුල්ලකරුවෝ අති විශාල ධනස්කන්ධයක් උපයාගත්තෝ වූ අතර නීතියෙන් ඵලයන් වූ බැවින් එම ධනයෙන් පිච්චියක් ස්වකීය පරිභෝජනය උදෙසා වැය කිරීමට නොහැකිව ලත වූ කරුමක්කාරයෝය. එවිට බොහෝ විට ඔහු තමා පමණක් දන්නා වූ විෂමතාවක ඒ ධනස්කන්ධය සංගවා තැබුවා. ඒ මතු ප්‍රයෝජනය සඳහාය. ඒ අතර තමා හැරවෙන ඕනෑම අයෙකු ඒ වෙත ළඟාවන්නේ වේ නම් වහාශනික මරණයක් අත්විය හැකි මාරාන්තික උගුල් අටවා තිබුණා. එම උගුල් මගහැර කිසිවෙකුට ඊට ළඟා විය නොහැකි වේ යැයි ඔහු සිතුවා. පෘථග්ජන මිනිසා හැම විටම තමාගේ වස්තුව තමා විසින්ම බලා කියා රැකගත නොහැකි හැම විටම එය අන් සියල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පිළියම් යෙදුවා. බලගත්තු ඊජිප්තු පාරාවෝ ඊට වෙනස් නොවන බව ඉංග්‍රීසි ජාතික හෝවාර්ඩ් කාටර් හොඳින් දැන සිටියා. කුතුහලයේ ජීවිතාලයේ පරයා නැගී සිටි බැවින් සොහොන් ගැබ සොයා යාම ඔහු අත්හලේ නැත. ඒ අතර සම්පූර්ණ ව්‍යාපෘතියේම බරපැන දැරූ කාරණවන් සාමිවර තෙමේ සොහොනේ පළමු සලකුණ දැනගත් වහා තමාට දන්වා එවන ලෙස දන්වා තබා ලන්ඩනයට වී රත්රන් දිස්නයේ සිහිනය දකිමින් කල් ගෙවිය. 1922 නොවැම්බර් 2 වනදාට හිරු නැගෙත්ම වෙනදා මෙන්ම කම්කරුවෝ ස්වකීය වැඩ ඇරඹි අතර මධ්‍යහනයේ ගිනියමට පෙර හැකි පමණ ගැඹුරට යාම ඔවුන්ගේ අරමුණ විය. මාස කිහිපයක් තිස්සේ යාන්ත්‍රිකව ඉටු කළ මේ රාජකාරියෙන් හෙම්බත්ව සිටි ඇතමෙක් කාටර් දෙස බලා ස්වදේශීය භාෂාවෙන් තිත්ත කුණුහරප දෙසා බෑ අතර ඒ බැව් නොදත් කාටර් ඊට බොහෝ විට සිනහවකින් පිළිතුරු දිනි. එදින වෙනදාටත් වඩා හිරු රශ්මි කදම්බයන් මුදාලන බවක් දැනුනින් සවස් යාමයේ තෙක් වැඩ මුරයට විවේකයක් දීමට කාටර් සැරසුණා පමණකි සේවකයෙකුගේ කෑගෑම අසා වහා එදෙසට ඇදිනි. දෙවියනි සුසාන ගර්භයට ඇදෙන පඩිපෙළෙහි මුදුනත එළඹ ඇත. සියලු වැඩකයුතු වහාම නවතාලු කාටර් සාමිවරයාට දන්වන ලෙස දන්වා පණිවිඩකරුවෙක් වහා සිය නිවස වෙත පිටත් කර හැරිය. හෝරාවක පමණ ඇවෑමෙන් සේවකයා නිවසට ළඟා වූ අතර යටිගිරියෙන් නිකුත් කළ අමානුෂික හඩකින් ත්‍රස්තව ගියේ මොහොතකට ගල්ගැසී බලා වුනි. තත්පරයක ඇවෑමෙන් සිහියලවා බලන විට කාටර්ගේ හිත අදර සුනකයා මැරී බිම වැටී සිටින බවත් කුරුළු කූඩුවෙන් කුරුල්ලෙකු ඩැහැගත් ඉන් පෙර කිසි දිනක නොදුටු වර්ගයේ අති දැවැන්ත සර්පයෙකු සුනමිය ගමනින් ඉන් ඉවතට ඇදී යන බවත් ඔහුට දැකගත හැකි විය. පාරාවොන්ගේ සදාකාලික නින්ද රකිනා දිව්‍යමය සත්වයා රාජකීය නාගයා බවත් ඒ නින්දට බාධා කරන්නා වෙත සර්පයා භීෂණයේ පළමු පණිවුඩය ගෙන එන බවත් උපන්දා සිට අසා තිබූ ගැමි කතා මගින් සක්සුදක් සේ දැනුන් සේවකයාට ඉන් එහා සාක්ෂ්‍ය අවශ්‍ය නොවූ අතර මහා ශාපයක් මිහිමත මුදහැර ඇති බව පමණක් තේරුම් ගත්තේය. ඔහු යලි කිසි දෙනෙක රජවරුන්ගේ නිම්නයට පය නොතැබූ අතර සාමාන්‍ය ඊජිප්තු ජාතික වැසියෙකු වූ බැවින් ඔහු පිළිබඳ ඉන් එහා තොරතුරු අප්‍රකටය. කෙසේමුත් පණිවිඩය ලැබ කානරොන් සාමිවර තෙමේ සති කිහිපයක ඇවෑමෙන් ඊජිප්තුවට පැමිණ තිබූ අතර කැණීම් වැඩ කටයුතු ඉන්පසු නොනවත්වා සිදු කෙරිනි. අප පෙර සටහන් කර ඇති පරිදි පඩිපෙළ පාමුල පළමු ద్వාරයේ විවෘත කිරීමෙන් පසු රන් දිස්නය සොයමින් සාමිවරයා කාටර් පසුපසින් පුරවාගරයට එළඹි අයුරු ඔබට හොඳින් මතකතේ සිතමි. එහිදී ඔහු පසෙකින් සිටි පත්‍ර වාර්තාකරුවෙකු වූ මෝටන් මහතා ඇමතු හෙතෙම මේක සති 6න් කොහොම හරි ඉවර කරනවා යයි සිනාවුසුව පවසා තිබූ අතර ඔහුගේ මුවෙහි තෘෂ්ණාධික වියරු සිනහවක් විය. කානරෝන් සාමීවරයාට සති 6කින් සියලු වස්තුව ලබා ගන්න හැකි වුණාද? ඒ ගැන මීළඟ වීඩියෝවෙන් නරඹමු. එතෙක් ගජමිතුරා YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක්.